තෙරුවන් සරණයි. ආදරණීය දුවේ පුතේ. අනාවැකියක් කියනවා නෙමෙයි මේ මොහොතේ. කලින් කියලා තිබිච්ච දෙයක් අලුත් කරනවා. මීට මාස වර්ෂ ගානකට කලින් කියපු දෙයක්. පුතේ මම මීට කලින් කිව්වා ඉන්දියාවට නොසිතූ විපත් ගොඩක් සිද්ධ වෙනවා කියලා. ඒක දේශගුණික වශයෙන් ජනතා කැළඹීම් මේ නොඑක ආකාරයෙන්. ඒ නිසා මම කියනවා මේ මොහොතේ ඉදිරියේදී ඉන්දියාවට නොසිතූ විපත් මාලාවන් රාශියක් ඉෂ්ට සිද්ධ වෙනවා. ඉෂ්ට සිද්ධ වෙනවා. එතකොට මගේ ආදරණීය දුවේ පුතේ ඒක තුලදී ආර්ථිකමය වශයෙන් අපිටත් පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වෙයි. මොකද අපේ අසල්වැසියාසේම නේද මේ ආසියාතිකරේ ඉන්න මහා බලවතා. එතකොට අපි මේ තැන්වලදී පුතේ හොඳ නිවැරදි දැක්මකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. අපි ඥානාන්විත වෙන්න ඕනේ. තව තවත් අපි ඥානාන්විත වෙන්න ඕනේ. මොකද ළඟට යම් යම් විනාශයක් එනකොට ඒකේ අහිතකර ප්‍රතිඵල ඒ තව ළඟ ළඟ ඉන්න නේද? ඒ කියන්නේ අනිත් උදවියට එනවා. දැන් අපේ අම්මා තාත්තට කරදරයක් වුණොත් අපිට කරදරයක් වුණා වගේ තමයි. නේද? අපිත් අපහසුරපත් වෙනවා. ඒ වගේම අපිට දෙයක් වුණාම අපේ අම්මා තාත්තටත් එහෙම වුණා වගේ තමයි. ඒ වගේ මෙතනදී අපි මොන මතභේද තිබුණත් මොන විදිහට යම් යම් තීරණ තීන්දුව වල ක්‍රියාකාරීත්වයන් තුල කටයුතු කළත් ඉන්දියාව කියන්නේ අපි නියෝජනය කලාපය තුල ප්‍රබලම රාජ්‍යයක්. ඒ කියන්නේ අපි නිකන් අර වැඩිමහල් සහෝදරයා වගේ අපි නිකන් එහෙම කියනවනේ. මේ තියෙන දීපාර්ශික සම්බන්ධතා එක්ක. එතකොට සමහරවිට අපිට ඒ තුලිනුත් අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න යම් යම් වැඩ පිළිවෙල දියත් වෙන්න පුළුවන්. නමුත් මේ නොදැනුවත් භාවයෙන් එයාලා කටයුතු කරන න්‍යාය තුනත් ඒ වගේම ලෝකයේ තියෙනා වූ යම් යම් උපාය මාර්ගිකව කටයුතු කරන්නා වූ රටාවන් තුලත් ඔබට මතක ඇති පාකිස්තානට මොකද වුනේ? එංගලන්තෙට මොකද වුනේ? ලංකාවට මොකද වුනේ? එතකොට දැන් ඒ වගේ එතකොට ඉන්දියාවත් යම් විදියට හවුල් වුණා නම් යම් යම් විදියට මේ ඒගොල්ලෝ වැජබෙන්න අනිත් උදවියව කඩා කප්පල් කරලා දාන්න එයාලටත් ඒකේ අහිතකර බලපෑමක් මුහුණ දීමක් සිද්ධ වෙන්න වෙනවා. අච්චර ඇමරිකාවත් එක්තරා අවස්ථාවකදී පසුබහිනවනේ කඩා වැටෙනවා. චීනෙටත් ඒක වෙනවනේ. ඉතින් ඒ වගේ ඉන්දියාවට නොවී තියෙන්නේ නැහැ. ඒක වෙනවා. මම ඒක කලින් කියලා තියෙනවා. මේ මොහොතේ කරන්නේ අනාවැකි කියලා තියෙන ඒවා එක්ක මේ මොහොතේදී පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න දැන් කාලය ඇවිල්ලා තියෙනවා. ඒක තුලින් අනිත් අනේ මොකද මං දීපු වචනයක් තියෙනවා. මොකක් කරේ ව්‍යසනයක් කෙනකොට ඒ තැනදී මං ඔයාලට කල්තියා දැනුවත් කරන අවබෝධය ගෙනත් දෙනවා කියලා. ඒතකොට ඒක තුල මම නැවත අනාවැකි කියන්නේ නැහැ. මේ අනාවැකි කියනව නෙමෙයි. ඒක නිසා ඒක බොරුවක් වෙන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහනේ. හැබැයි මගේ ප්‍රතිපත්තියට හානියක් වෙන්න මං ඉඩ තියන්නෙත් නැහැ. ප්‍රතිපත්තිකරුකෝ විනයකරුකෝ ශිෂ්‍ය සම්පාණයෙන් මගේ අවශ්‍යතාවයත් ඔයාලගේ අවශ්‍යතාවයත් මම සපුරනවා. ඒක නිසා මම මෙතනදී කියන්නේ ඒක තුලින් වෙන්න තියෙන හානිදායක ස්වභාවය අපිට ඇති වෙන්න ඉඩ දෙන්න එපා. අපි ඒක මග හරව ගන්න ඕනේ. අපි කටයුතු කරන්න ඕනේ. ඒතකොට මේක පාලකයා පාලන අධිකාරී මේවා තීරුම් ගන්න ඕනේ. මේවා තීරුම් අරන් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්දියාවට යම් විදිහට විදේශ කුමන්ත්‍රණයක් තුලින් යම් විදිහට ආර්ථිකය ඒ කියන්නේ දැන් මෙතන තියෙනවනේ ලෝකයේ ඇමරිකාව, චීනය, රුසියාව, ඒතකොට ජපානය ඇතුළු ඉන්දියාව ඇතුළු මේ නොයෙක් රටවල් මේ බලය වෙනුවෙන් මරමස්ථාන වලට ඇහැගාගෙන බලය රැක ගැනීම වෙනුවෙන් නොයෙක් අත්අදහ බැලීම් කරන ගමන් තමන්ගේ බල තුලණයන් ගොඩනගන්න නොයෙක් පැතිකඩයන් කරනවා. එතකොට අනිත් කෙනා සතුරා කොයි මොහොතේ කොයි ආකාරයෙන් පහර දෙනවද කියලා සමාල්ලාවට අනපේක්ෂිත ලෙස සතුරන් පහර දෙනවා. ඒ වගේ ඉන්දියාවට ඉදිරියේදී ලොකු තර්ජනයක් ඒගොල්ලොන්ගේ කොච්චර දක්ෂ රෝත්තු සේවයේ කොච්චර දක්ෂ වුණත් ඒගොල්ලන්ට හිතා ගන්නවත් බැරි දෙයක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මේවා ලියලා තියාගන්න ඕනේ. මොකද රෝත්තු සේවයේ කොච්චර දක්ෂ වුණත් ඒගොල්ලන්ට හිතා ගන්න බැරි විදිහට නොඑක් පැතිකඩ තුලින් සතුරන්ගේ ප්‍රහාරයන් ආර්ථිකයේ කඩා වැටීම් මිනිස්සු කැරලි කෝලහල ඇති කරගන්න තැනට ජාති ආගම් කුල වර්ණ ભેදය ඇති වෙන විදිහට ඉන්දියාව තුළ මං කියන්නේ මහ පිපිරීමක් වෙන්න දිනවා කියලා කලින් කියලා දිනවනේ. මේක වෙනවමයි. මොකද ලෝකෙට අවශ්‍ය කරන නායකත්වයක් හදන්න එක තැනක ඉඳගෙන එක පුද්ගලයෙක් සටන් කරනවා, සටන ක්‍රියාත්මක කරනවා. ඒකට අවශ්‍ය කරන සහාය සියලු දෙවියන් ඇතුළු මේ ධනාත්මක පැතිකඩ මේ චින්තනය මේ යහපත් දෙය කිරීමට දායකත්වය දක්වනවා. ඒක හිම්මම තමයි. එතකොට ඒ තැන්වලදී මේක අමුතු රටාවක්. මේක අමුතු යුද්ධයක්. පුළුවන් නම් බේරෙන්න මෙන්න අභියෝගය ඉන්දියාවටත් එක්කම සියලු බලවතුන්ට. ඔයාලා ඉදිරියේ මහ ලොකු විනාශයක් තියෙන්නේ. ඔයාලට ඔයාලගේ බලය රැක ගන්න බැරුව යනවා. බලන්න මෝදිට මොකද වෙන්නේ කියලා.
ඒ කියන්නේ දැන් අග්‍රාමාත්‍යතුමාව කටයුතු කරන ඉන්දියාවේ මෝදිට තමන්ගේ බලය නේද අවසාන හරියේදී හුඟක් දුර්වල වෙන මට්ටමකට නේද තමන්ට ප්‍රතිවාදීන්ගෙන් ජනියාගෙන් නොයෙක් ආකාරයේ පීඩාවන් එල්ල කරන නේද දැඩිව උග්‍ර නේද සටන් පාට සහිතව මන්මාවත් පිරෙන කාලයක් තව නුදුරු අනාගතය තුලදීම මතුවෙනවා. මොකද පෙර නිමිති දැනුත් පහළ වෙලා තියෙන්නේ. ඒක තව ටික කාලයක් යනකොට ඒක වැඩි වෙනවා. මොකද මම ඔයාලට කිව්වා දැන් දින පහ වෙනවා මේව දානකොට සමහරවිට මේව දාලා දිනුනට පස්සේ තුවා මේ වෙයි. මම මේ අද විශේෂයෙන්ම කියන්නේ මම මේක අද පටිගත කිරීම කරන්නේ මේ පෙබරවාරි මාසේ අද 23 මේක දානකොට මොකක් අපි දන්නේ නැහැ. මේ දේවල් එක්ක මේ පෙබරවාරි මාසේ 2025 මේ සමා වෙන්න ඕනේ. 2025 මාර්තු 23 සමා වෙන්න ඕනේ. මාර්තු 23 මේ පටිගත කිරීම සිදු කරන්නේ. හැබැයි ඔයාලා හොඳින් බලන්න ඉදිරියේදී කුමක්ද වෙන්නේ කියලා. අපිට අත තිබ්බොත් හැමෝටම වැඩ වර්ධිනවා. ඒ වගේම මේ යන ගමනට බාධා කරොත් කොයි කාටවත් වැඩ වර්ධිනවා. මේක උතුම් සම්බුදු ධර්මතාවය රක්ෂා කරවලා ධර්මානුධම්ම ප්‍රතිපදාවන් තුල ගමන් කරන සමාජයක් නිර්මාණය කරලා නික්ම යන නායකත්වයක් නිවැරදි නායකත්වයක් නිවැරදි පරපුරක් බිහි කිරීමේ ගමනක්. මේ ගමන වෙනුවෙන් දැක්ම දැනුම ඇති සියලු දෙනාගේම නිසි දායකත්වයන් අවශ්‍ය කරන්නා වූ තැන්වලදී සලසවා දිය යුතුයි. එසේ නොවන්නේ නම් ඒ සෑම තැනදීම අකුල් හෙලනවා නම් බාධා පමුණනවා නම් නැති කරන්න හදනවා නම් සියලු දෙනාටම මේ විනාශයට මුහුණ දෙන්න වෙනවා. ඒක මේ රටේද, ඉන්දියාවටද, ඇමරිකාවටද, චීනයටද, රුසියාව ඔය එකක්වත් නැහැ. ඒක නිසා ඔය ඔක්කොටම පොදුවේ කියන්නේ. හැමෝම තේරුම් ගන්න ඉදිරිය පොඩ්ඩක් බලන් එමු. මොකද වෙන්නේ කියලා. හොඳ දේවල් එළි වෙන ජාමිට කියනවනේ. සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි. ජය ශ්‍රී